ආයිබෝවන් මිතුරනි. අද මම ඔබට කියන්න යන්නේ හීනකින්වත් හිතන්න බැරි තරම් භයානක. ඒ වගේම හරිම සූක්ෂම විදිහට මේ දවස්වල පැතිරෙන අලුත්ම මංකොල්ලයක් ගැන. ඔබ පාරේ යනකොට කාට හරි උදව් කරන්න කලින් දෙපාරක් නෙවෙයි 10 පාරක් හිතන්න ඕනි ඇයි කියලා. අද මේ වීඩියෝ එකකින් මම ඔබට ඔප්පු කරලා පෙන්වනවා. මේක වෙනදා වගේ ඔබේ ෆෝන් එක හෝ මුදල් පසුම්බිය උදුරාගෙන දුවන සාමාන්‍ය හොරකමක් නෙවෙයි. මේක ඔබේ අනන්‍යතාවයේම සොරකම් කරන AI biometric identity theft. හේවත් ජෛව මිතික අනන්‍යතා සොරකමයි. දැන් ඇත්තටම මොකක්ද මේ වෙන්නේ? හිතන්න ඔබ බස් නැවතුමක හෝ සාප්පු සංකීර්ණයක් අසල ඉන්නවා කියලා. ඉතාමත් ගෞරවනීය විදිහට ඇඳ පැළඳගත්ත වයසක පුද්ගලයෙක් හෝ මැදිවියේ කෙනෙක් ඔබ ළඟට ඇවිත් හරිම අහිංසක විදිහට උදව්වක් ඉල්ලනවා. ඔවුන් පවසන්නේ තමන්ට ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න තේරෙන්නේ නැති බවත්, තමන්ගේ පෙන්ෂන් එක වැටිලාද කියලා පණිවිඩයක් බලලා දෙන්න හෝ වැරදීමකින් ආපු මැසේජ් එකක් අයින් කරලා දෙන්න කියලයි. ඔවුන්ගේ අහිංසක පෙනුම නිසාම ඔබත් උදව් කරන්න ඉදිරිපත් වෙනවා. අන්න එතන තමයි මේ හොරු අටවපු ලොකුම උගුල තියෙන්නේ. ඔවුන්ට අවශ්‍ය ඔබේ මුදල් නෙවෙයි, ඔවුන්ට අවශ්‍ය ඔබවයි. ඔබ ඔවුන්ගේ දුරකථනය අතට අරගෙන ඒ තිරය දෙස බලන විට එම දුරකථනයේ පසුබිමින් බැක්ග්‍රවුන්ඩ් රහසිගතව වීඩියෝ ඇමතුමක් හෝ ඉතාම ඉහළ ගුණාත්මක භාවයකින් යුත් ස්ක්‍රීන් රෙකෝඩිං එකක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔබ තිරේ දෙස බලන විට ඔබේ මුහුණේ හැඩතොල ෆේස් ID ඉතාම නිවරදිව ඔවුන් සොරකම් කරනවා. ඔබ ඔවුන්ට යමක් කියවන විට හෝ කතා කරන විට ඔබේ කටහඬ වොයිස් ID පටිගත කරගන්නවා. ඒ වගේම ඔබ තිරය මත ඇඟිලි තබා ක්‍රියා කරන විට ඔබේ ඇඟිලි සලකුණු ෆිංගර්ප්‍රින්ට්ස් පවා පිටපත් කරගන්නා තාක්ෂණයන් අද හොරු සතුයි. දැන් ඔබ හිතනවා ඇති මේ දේවල් අරගෙන ඔවුන් කරන්නේ මොකක්ද කියලා. මෙතනදි තමයි AI තාක්ෂණය වැඩ පටන් ගන්නේ. මේ හොරුන් ළඟ තියෙන විශේෂ AI මෘදුකාංග මගින් ඔබේම මුහුණ ඇති, ඔබේම හඬින් කතා කරන ඔබේ ඩිජිටල් ක්ලෝන් එකක්, එහෙමත් නැත්නම් ඩිජිටල් නිවුන්දරුවෙක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ඔවුන්ට පුළුවන් ඔබ වගේම පෙනී ඉඳිමින් ඔබේ බැංකු ගිණුම්වල ඇති ෆේස් රෙකග්නිෂන් සත්‍යාපනයන් රවටන්න, ඔබේ නමින් බැංකු ණය ලබා ගන්න, ඔන්ලයින් ගෙවීම් කරන්න, වගේම ඔබේ පවුලේ අයට ඔබේම හඬින් කතා කරලා හදිසි අනතුරක් වුණා කියලා සල්ලි ඉල්ලන්නත් ඔවුන්ට පුළුවන්. ඔබ දන්නේම නැතුව ඔබ ලක්ෂ ගණනක ණයකාරයෙක් වෙන්න ගතවන්නේ විනාඩි 30ක් වගේ කෙටි කාලයක් විතරයි. ඉතින් මේ මාරාන්තික වංචාවෙන් අපි බේරෙන්නේ කොහොමද? පාරේදී හමුවන නොදන්නා පුද්ගලයන්ගේ දුරකථන කිසිම විටක ඔබේ අතටගෙන ක්‍රියාත්මක කරන්න එපා. යමෙක් උදව්වක් ඉල්ලනවා නම් දුරකථනය අතට නොගෙන ඔහුට කරන ආකාරයේ කටින් පවසන්න. විශේෂයෙන්ම වීඩියෝ ඇමතුමක් සක්‍රිය වී ඇති බව හැඟෙන දුරකථන දෙස බලන්න එපා. අද කාලේ හොරු ඉලක්ක කරන්නේ ඔබේ කරුණාවන්තකමයි. ඒ නිසා ඔබේ ජෛව මිතික දත්ත, ෆේස්, වොයිස් ආරක්ෂා කර ගැනීම ගැන නිතරම අවධානයෙන් ඉන්න. ඔබේ වැඩිහිටි දෙමාපියන් සහ පාසල් යන දරුවන් මේ ගැන වහාම දැනුවත් කරන්න. මම ඕවට අහුවෙන්නේ නෑ කියන විශ්වාසයම තමයි හොරුන්ගේ ලොකුම ආයුධය වෙන්නේ. ඉතින් මේ වැදගත් තොරතුර අදම ඔබේ මිතුරන් සහ පවුලේ අය අතර බෙදාගන්න, ෂෙයා කරන්න. ඔබේ එක ෂෙයා එකකින් තව කෙනෙකුගේ ජීවිත කාලයක ඉතිරිය විනාශ වීම වළක්වන්න පුළුවන්. මේ වගේම තාක්ෂණික ලෝකයේ අලුත්ම තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තබා ගන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමින් ඉන්න. ජය වේවා.